මගේ නෝනේ. ඒ ඉස්සරහ දොර වහලද? ඔව් හැමදාම ඉස්සරහ දොර ඇරලා තිබ්බනේ. අද පස්සේ දොරට අගුළු දාලා නැහැ. අක්කේ අර බලන්නකෝ අයියා මට දිව පෙන්න විහිළු කරනවා. එහෙනම් අද ඕකගේ කොయ్య පටෙන් මගේ පත්ත හුලයි. ඇතුළට ගියේ නැද්ද? ඇතුළට ගියපු නිසා තමයි මෙතනට එන්න උනේ. මොකක්? ඊයේ රෑ ලාම්පු එළියෙන් මං දැක්ක බං මිල්ටන් මාමා කුසුමාක්කට ගල් කපනවා. අඩේ මරුනේ බං. හොඳට ගැහුවද බං? කොල්ලන්ට ඇයි අපිව දැරකම කටවහන් ඉන්න බැරි? පුදුම ගායක් තියෙන්නේ. ඇඳුම ඇඟ වැහෙන්නේ නැදපන් කෙල්ලේ. හැලප අච්චුව පේන්නේ නැදම මොන ආකාරයටද ඉවසන් ඉන්න පුළුවන්. බලහන්කෝ අර කොල්ල උඹ දිහා නිකන් දෙන්තක කන්න වගේ බලන් ඉන්නේ. දෙන්තකට විතරක් කරලා වැඩක්ද බං? පිත්ත හුනවන්නත් ඕනි. ඊයේ රෑ මිනිහා ඉන්න දුන්නෙම නෑ. අකේ පුරලම් මට තෙහෙට්ටුයි. හැබැයි බං මම නම් ආසම අකේ පුරිනවට. අක්කේ අන්න අයියා අදත් ෆාමසි එකේ ඉන්නවා දැක්ක මම. අනේ දෙවියනේ. අදත් එහෙනම් මට ප්‍රීති දෙයියන්ගේ පිහිටයි නංගියේ. මහත්තයෝ ආස නැද්ද මේ වැස්සේ ඇමිනෙන්න? ඔව් නෝනේ. හිත කියන්නෙම බත අඩුවෙන් තියලා ගහපන් කියලාමයි. අනුෂා. ඔයාගේ ආවාටි ගොඩක් ලොකුයිද? මට ගැහුවේ නැත්තේ හෙන විතරයි. මම ඊයේ තමා බං දිවාකරණේ සතුට හොඳටම වින්දේ. අයියා දක්ෂයානේ. මට chance එකක් දීපන්කෝ. ලොකුසියේ මේක කොච්චර හයියෙන් තද කරත් ඇරෙන්නේ නෑනේ. මගේ අතත් රිදෙනවා දැන්. කලබල වෙලා අරගන්න බෑ කෙල්ලේ. තෙල් පොඩ්ඩක් ගලා අත ගලා හෙම්ට අරගන්න ඕන. මම උඩ යනවා. මම බිම යනවා. ඒත් මම කවදාවත් හෙලවෙන්නේ නෑ. මම මොකද්ද? අනේ බං මෙච්චර සතුටින් ඉන්න තරම් අර කොල්ල මොනවද උඹට කිව්වේ? ලින්දේ ගැඹුර බලන ගමන් මට තරු පෙන්නනම් කිව්වා බං. මඩු වලිගෙන් තලනවා වගේ හැමදාම රැට ඇවිල්ලා තලද්දි කොහොම ඉවසන්නද දෙයියනේ? සුපුන් අයියගේ කොට්ට බිජයිලු නේද බං? ඔව් බං. නැතිනම් මාත් ආසාවෙන් හිටියේ දෙකක් කන ගන්න. ලොකුසේ පිරිමි ගැහණුන්ට කලින් ඉක්මනින් මැරෙන්නේ. කෙල්ලේ ගෑනු උඩ කටින් හම්බ කරන සේරම ටික කාලා දානවා. යටින් ඇඟේ තියෙන හයිය සේරම ඇදලා ගන්නවා. ඉතින් උන් ඉක්මනින් මැරෙන එක සාධාරණයි. අගිනවා, ගහනවා, මිරිකනවා, යනවා. ඒ මොකද්ද? හිතලා බලලා ඉක්මනට උත්තරේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලන්න. හිරේට යන අය එන්න යන්නම වැඩි වෙන නිසා බෑග් වලට ලොකු ඉල්ලුමක් ඇවිත් සපය ගන්නත් අමාරු තරමටම. නංගි හිරි කැලේට ගිහින් තියනවද? තාම නෑ අයියා. එහෙනම් මං යවන්නද? අක්කේ මං පත්ත හූරගෙන එන්නම්. ඔය පත්ත හූරන්න පුළුවන් එකෙක් ඉන්නවද බං? තල්ල පොඩි මාමා ගාවට යන්න බැලුවේ. ඌනම් හූරයි පත්ත හොඳට. අද උදේ මහත්තයා ඇහුවා බං රෑට අම්බ කිස්සේ යමුද කියලා. එහෙනම් හොඳට නාලා කරලා ලැහැස්ති වෙලා හිටපන්. අද දිවාකරණයට හොඳ දවසක් වගේ අයියේ. නගා කියනවා නම් ඉතින් අද සැර ජලපහරක් ඒවි. මගේ නෝනේ. මට අදත් මුහුදු යන්න වෙනවා. අදත් මගේ නෝනේ ගාව නිදන්න වෙන්නේ නැහැ. කමන්නේ මගේ අයියේ ඔයා අදත් ගිහිල්ලා මෙන්න. එතකොට මට හොඳ සෙල්ලමක් නටන්න පුළුවන්. අනුෂා. ඔයාගේ ලිද ගොඩක් ගැඹුරුද? ගමේ හැමෑම වතුර අදින්නේ මගේ ලිදෙන්. අපිත් ආසයි අයියා පදින්න. ලොකු සීයා ඔයා බොන තැඹිලි ගෙඩියේ පාට හරි ලස්සනයි. ඒක හරිම පැණි රස ඇති නේද? දැක්ක ගමන් රසයි කියලා හිතුණට කෙලින්ම කට තියන්න ගොහ නැහැ. ඔගිල්ලෙන් එගට මෙහෙට කරලා සිදුර පාද ගන්න ඕන. අයියේ අඟල් 9 කොණ්ඩම් තියෙනවද? තියෙනවා නංගි. අයියේ ඒ සයිස් එක හොයන කෙනෙක් ආවොත් එයාගේ ෆෝන් නම්බර් එක මට දෙන්න හොඳද? ඔයත් පසිදු කෙනෙක්ද? එහෙනම් ඔයාගෙත් කොටයිනේ. වෙන මොනවා හරි තියනවද මෙතන පැටියෝ? මම තමයි මෙතන ඉන්න හොඳම දේ අසේන. මේ මාර වැඩේනේ හලෝ. ඊයේ කවිදු අයියා මට ජිලක් කෙව්වනේ. අහුවෙන් කොයි පාරයක්. මං තලන මොකාගේ අරක. ඇයි ඔයා පොල් ගහේ ඉන්නේ? මොකද කරන්නේ? මං ඔයාලා ගෙදර උඩින් රෑ යනකොට මගේ ජොකා පොල් ගහේ පැටලුණානේ. මං ඒක තමයි මේ හොයන්නේ. නංගි
එන්න පලා ගන්න. පැලීලා තියෙන්නේ මාමේ ආයෙ ඕන්නේ නැහැ පලා ගන්න. නංගි ඔයා ඉමෝ ඉන්නවද සෙක්ස් චැට් කරන්න බා ඊයා පර බල්ලා. ෂෙහාන් අංකල් හෙට මට ජූස් බේරන ඩෝනට් 50ක් ඕනේ. මැඩම් රෑ වෙනකන් ඉන්න පුළුවන් වෙයිද මම රෑට තමයි ඩොනට් වල හිල විදින්නේ මුදලාලි මට දෙන්න බිරින්ජෝල් කිලෝ එකයි කියුකමබ කිලෝ එකයි. මේවා උයන්නද ගෙනියන්නේ? නෑ වෙන වැඩකට මුදලාලි. නංගි ඕක ඔච්චර පද්දන්න එපා තියෙනවා කියලා පෙන්වන්න ඕකෙනුත් කක්ක දානවානේ. පවන් අයියා උඹට දැනෙන්න ආදරය කරා නේද සදුනි? පිස්සුද? ඌ කලේ මට දැනෙන්න අරපු එක. වැරදියට හිතන්න එපා මෙහෙම කිව්වට. එයාගේ ඔයාගේ තරම් ලොකු නැහැ. ඒ කොල්ල නම් හැමදාම නානවා වගේ. එහෙම කොල්ලෙක් නම් හාම්මේ. උඹට මගුල් විසද? ඒල් ඉවර වෙනකන් ඉඳපන්. මම සාරිය හදාගන්නකල් පොඩ්ඩක් මේ බබාව අල්ලගන්නවද? ඔයා බබාව අල්ලගන්න මම සාරිය හදන්න උදව් කරන්න පුක හොඳන සබන් කැටේ එය ගෑවොත් පුක දිලිසේ දිලිසි දිලිසි බබලෙන්නේ. ඊයරෑ තීක්ෂණයි ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනෙත් නෑ. ඇයි තරිඳු පුතා පූසත් තරන් ඉස්කෝලේ ආවේ? අයියා අක්කට කිව්වා ඔයාගේ පූස කනවා කියලා. මේ මගේ වයිෆරේ මැසේජ් එකක් එවලා මොකක්ද ඉතින් එයා කියන්නේ? එයා කියනවා ඔයත් එක්ක shopping යන ගමන්ලු ඒ නිසා ගෙදර එනකොට රෑ වෙයිලු එහෙනම් එයාත් අපි වගේම කාත් එක්ක හරි අඩව්වක් අල්ලනවා ඇති. නියර මෙහෙමනම් කුඹුර කොහොමද? දිලිනි මාර වැඩක් වුණානේ. මම දන්නවා ඔබ කියන්න යන්නේ සුරංග අයියාගේ මාර කොටයි කියලානේ.